දැන් තවම පසු ආපදා තත්ත්වය දැන් මොකද්ද? ගම් වතුර බැහැලා ගියයින් පස්සේ ඊටාම ඉක්මනින් කුණු ටික අයින් කරලා විෂ බීජ හරණයට ලක් කරලා මූලික වන්දිය ලබා දීලා මේ මිනිස්සුන්ව නැගිටවන්න ඕන. අද මේ මොහොත වෙද්දිත් ඔබට මම පෙන්වන්නම් සාක්ෂි සහිතව නැත්තම් කියයි මේ මඩ ගන්නවා කියලා. මේ බලන්න කොළොන්නාවේ ආසනේ තැන් වල පාරවල් දිගේ ඔක්කොගෙම කුණු ගොඩ ගහලා තියෙන විදිය. යාන්ත්‍රණයක් නැහැ නිසියාකාරව. මේක හරිනම් සිවිල් ආරක්ෂක නිලධාරීන් හරි රාජ්‍ය නිලධාරීන් හරි ඒ කියන්නේ හමුදා නිලධාරීන් හරි දාලා අනෙකුත් පළාත්වල තියෙන ප්‍රාදේශීය සභා වලින් ගෙනල්ලා හරිද ඒ ප්‍රාදේශ සභා වලින් ගෙනල්ලා මේක ජාතික මෙහෙයුමක් විදිහට කරන්න ඕන. ඔබ බලන්න අද තාමත් ගන්ධස්කාර බෑ. මදුරුව බෝ වෙලා හරිද පාර යන්න විදියක් නෑ අතුරු පාරවල් වල හරිද ලෝලවල් පාර විතරයි කුණු නැත්තේ කොහෙද හරිද ඒ නිසා කටින් බතල කොළ හිටවන්න නැතුව මේ වැඩේ කරන්න මොකද මම දැක්ක අර ගුරුතරුව එක්කෙනෙක් ඉන්නෝනේ එයා කියනවා විපක්ෂයට නඩු දානකම් මේ JVP එකට හැමදාම මතක මේ කඩාකප්පල් ක්‍රියා කරන එක විතරයි හරිද අනුන් වැරදි කියන එක විතරයි JVP ට මතක එයා හිතන් ඉන්නවත් දන්නේ ගුරුතරුව එයා තාම විපක්ෂ කිලිවරලා එයා මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් හරිද ඒ නිසා තැන් වල වාචාල කතා දොඩ ඉන්න නැතුව ගිහිල්ලා මේ කුණු ටික හරි අස් කරලා දෙන්න මිනිස්සුන්ට